හායි ළමයි කොහමද? ඔන්න ඉතින් මම අද ඔයාලව කතරගම එක්කන් යනවා. ඔන්න ඉතින් මම මුලින්ම ලෑස්ති වුණා. මෙන්න මේක තමයි මම අද ඇඳගෙන යන්නේ. ඊට පස්සේ අපි ගමන ආරම්භ කරා. මුලින්ම අපේ පන්සලට පඳුරක් දාලා අපි කතරගම යන්න පිටත් වුණා. දැන් බස්සේ මෙතන යන්නේ නෙමෙයි 10:40 මෙතනින් යන්නේ. ඊ මං ආවත් නෙදෙන මෙතෙන්ට. අපි දැන් කතරගමට ආවා. සාමාන්‍ය අපේ ගෙවල් වල ඉඳලා කතරගමට පැය 2:00මාරක් විතර වගේ වෙනකොට යන්න පුළුවන්. ඉතින් අපි ඇවිල්ලා වීල් එක අර පාකින් එකකට දාලා දැන් ඉතින් මේ යන්න හදන්නේ පූජාවට. අපි ආවේ සෙනසුරාදා දවසක. ඉතින් සෙනඟ ටිකක් හිටියා. වටි කීයක් දාගන්න ඕනේ? ගෙඩි පූජාව තමයි දේවාලය ඇතුළට ගන්නෙ. මේ තියෙන්නේ කපලා හදනවා. මේ තියෙන්නේ ගෙඩි පූජාව. ඊට පස්සේ ඉතින් අපි ඔන්න තැන් දෙකකින් පූජා වටි දෙකක් අරගත්තා. අර එකම තැනින් ගන්නවට වඩා එහෙම මේ තැන් දෙකකින් විතර බලලා එහෙම ගන්නකොට යාලටත් උදව්වක් ඒක. ඒ නිසා අපි එහෙම තමයි අරගත්තේ. දැන් ඉතින් දේවාලයට යනවා. මේ දවස්වල මේ අවුව සැරයි. කතරගම ගියාම මම නම් ආසම වෙන මේ ඇහෙන සද්දෙට. මේ අපි යන හැම දවසකම වගේ මේ වගේ කාවඩිය නැටුම් අපිට බලන්න හම්බ වෙනවා. මෙතන දේවාලෙක පටන් අරන්නේ මේ කට්ටිය එන්නේ ඉතින්. දැන් අපි මේ පූජාව තියන්න යන ගමන් ඉතින් මහදේවාලයේ පූජාව පටන් ගන්න තිබුණේ 10:00මාරට. අද සෙනසුරාදා නිසා ගොඩාක් සෙනඟ හිටියා එතන. ඒ නිසා අපි මෙහා පැත්තේ තියෙන දේවාලයට පූජාව කරා. පූජාව ඉවර වෙලා ඉතින් පළතුරු කෑවා අපි. දැන් දේවාලය ඉස්සරහා මෙහෙම හදලා තියෙනවා. වාඩි වෙලා හැම ඉන්න පුළුවන් විදියට. ඉතින් අපි එතන නම් ගොඩක් සෙනඟ හිටියා. හිටගෙන තමයි හිටියේ. ඉතින් පළතුරු ටිකක් කාලා අපි ගියා කිරිවෙහෙර වඳින්න. මේකට දැම්මන හරි. ඔන්න ඕකට දාන්න අනේ ඔය වටිත් එකම. කිරිවෙහෙරට යන අතරමඟ ඉතින් මෙන්න මෙයාලත් ඉන්නවා. පාවනේ ගැට ගහකට කාලා කිව්වේ අර ගන්න වණේ දෙන්නානේ ඔහොට නම් අපි මෙන්න මේ කඩෙන් අරගත්ත කිරිවෙහෙර වඳින්න යන මාල් පහන් ඒව මේවා ටික අපි මෙතනින් අරගත්තා. එතන තිබුණ ලස්සන මේ ෆ්‍රෙෂ් ෆ්ලවර්ස්, රෝස මල්, කපුරු මල් එහෙම හරිම ලස්සනයි. ඉතින් මම ඒව නම් ගත්තේ නැහැ. අපි මෙන්න මේ ඕලු මල් තමයි අරගත්තේ.
කිරිවෙහෙර වැඳලා එනකොට අපිට දන්සලක් හම්බුණා. එතන කිරිබත් තිබුණේ. ඉතින් අපි ඒවත් කෑවා. යනකොට හිටපු යාම තමයි මේ බලන්නකො ඉතින් මෙයා මෙයාට ෆොටෝ ගහන්න කියනකොට මේ ඉන්න ලස්සන අනේ යා ඉන්නේ එයාත් ෆොටෝ ගහනවද නෑ එයා ෆොටෝ වලටම එයා ආපහු එනකොට අපිට හම්බුණා දේවදානෙ බෙදුවා. ඉතින් අපි එතනින් දේවදානෙ ටිකක් කෑවා. ඒවා හරිම රසයි. අර මේ මුද්‍රස් පලන් හැම දාලා හදන නිසා ආරූඩයක් වගේ එකකුත් තිබ්බා. ඉතින් අපි ඒකත් බලලා එන ගමන් මෙන්න මෙයාට පූජා වට්ටිය ඉතුරු වෙලා තිබ්බ කෙස තිබුණා. අපි යාට ඒවත් දීලා අපි දැන් මේ ගෙදර එන්න තමයි හදන්නේ. අර මොකක්ද කරන්නේ මේ තියෙන මැණික් ගඟ. ඉතින් දැන් මේ තැන් ලස්සනට හදලා තියෙනවා. අපි එකපාරක් එනකොට මේව හදන ගමන් තිබුණේ. දැන් එහෙම නෑ ලස්සනට හදලා තියෙනවා. ඉතින් දැන් මෙතන හදලා තියෙනවා මැණික් ගඟෙන් එගොඩට මාරු වෙන්න පුළුවන් විදියට. ගොඩක් ගැඹුර නැහැ. ඉතින් අපිත් එහා පැත්තට මාරුනේ මැණික් ගඟෙන්. ඊට පස්සේ අපි ආවා. ඉතින් පොඩි මතක සටහනක් ගන්න මොනවා හරි. ඔය කතරගම එහෙම ගියාම මේ කතරගම නෙමෙයි ඕනම ට්‍රිප් එකක් ගියාම එන්න කිට් වෙලා මොනවා හරි අරගන්නවනේ. ඉතින් මේ ඒ නිසා ඉතින් අපි ගියා ෂොට්ටක් බලන්න. අර ඉස්සරම වගේ දැන් ඉතින් ආසාවක් නැහැ. මමත් ඉතින් චුට්ටක් මේ කැරගිලා පොඩි දෙයක් කරගත්තා. මේ අවුව රස්නේ වැඩි නිසා ගොඩාක් ඉතින් අර ඇවිදින්න හිතෙන්නෙත් නැහැ. ඉතින් අපි ගෙදර යන්න තමයි දැන් මේ හදන්නේ. ඊට පස්සේ මගදී එන ගමන් අපි ගෙනාපු කෑමත් කාලා අපි හැම ගෙදර ආවා. ඉතින් වෙනදා නම් ඊට වඩා තැන්වල ඇවිදිනවා. අද හදිසියෙ ගියපු නිසා කොහෙවත් ඇවිද්දේ නැහැ. ඉතින්